ඉරිවේරිය ශ්‍රී ලංකාවට ආවේනික ශාකයකි. ගසට ආවේනික වූ ලාක්ෂණික සුගන්ධයකිනුත් දණ්ඩහිරත් පැහැයනුත් පහසුවෙන් කප්පරවල්ලිය වලින් වෙන්කර හඳුනා ගන්න පුළුවන්. ගෙවතු අලංකරණය සඳහා වැවිය හැකි අගනා ගෘහ ඖෂධයක්. දුර්වල වටකුරු ඍජු කඳකින් යුක්ත මේක මීටර් 1.2ක් පමණ උසට වැවෙනවා. කඳෙහි පහළ කොටසේ මුල් හට ගන්න අතර පත්‍ර පළල් කප්පරවල්ලිය තරම් මාංශල වෙන්නේ නැහැ. යටිපැත්තේ තෙල් ගෝලිකා තිත් තියෙනවා. කඳ හා පත්‍ර යටිපැත්ත රතු දම් පැහැයක් වගේ තමයි ගන්නෙ. ලානිල් පැහැ මල් සහිත මල් පොකුරු කඳේ අග්‍රෙහි හට ගන්නවා. ලංකාවේ පහත් බිම් හා කඳුකර පහත් බිම් වල වැවෙන අතර විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහනුවර කඩුගන්නාවාදී ප්‍රදේශයන් වල ගෙවතු වල තමයි ගොඩක් වෙලාවට දකින්න හම්බෙන්නේ. එතකොට මේක ගොඩාක් ලංකාවේ හැමතැනම වගේ හදා ගන්න පුළුවන් ඖෂධයක්. සම්පූර්ණ පැලෑටියම මේකේ ඖෂධ විදිහට ගන්නවා. අජීර්ණ අතිසාර සඳහා මහකු ඖෂධයක් ඖෂධීය ගුණ විදිහට තමයි අජීර්ණ, එතකොට අතිසාර, වමනය, පිපාසය හා උණට තමයි මේක ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. කාලීන අක්මා රෝගත් සුව කරනවා. බඩ යාම, වමනය වගේ දේවල් වලට ඉරිවේරිය කොළ කොටා කඩපිම්මේ තම්බලා මිරිකලා ඊට පස්සේ මීපැණි දාලා නවරත්න කල්කය හදලා ඒකත් සමග දෙනවා. එතකොට වමනයට නම් ඉරිවේරිය මුල් කෂාය හදලා බොනවා. එතකොට සුදු කබර කියලා જાතියක් තියෙනවා. අන්න ඒ අසනීපයට ඉරිවේරිය දඬු සිහින්ව ඉරාගෙන වේලලා මැටි බඳුනකට දාලා තවත් මැටි බඳුනකින් වසා වටේ මැටි බැඳ ඊට පස්සේ පුලුස්සාගත් අලු ආලේපත් කරනවා. එතකොට මේ ග්‍රහණීය හා අතිසාරයට කියන රෝගයට ඉරිවේරිය කොටා මිරිකාගත් යුෂ